මේ මුට්ටියට තමයි මචං අපි වඩිය ගහන්න යන්නේ. මුට්ටිය හොදන් ආ පිරිසිදු කරලා මේ පොඩි මුට්ටියක් තියෙන උඩින් නමලා මචං මේක මෙතන අපි සිදුරු කරා මචං. මොකද අපට බංගර නැහැ, ඇලුමිනියම් බට නැහැ, මොකුත් නැහැ. ඒකින්ද සිදුරු කරලා මචං මේ උණ බටේ මචං මේ හැඩයට කපන් ආවා. මෙතන සිදුරු මේ උඹලට පේන ඇති මචං. විනිවිද පේන මේකෙන් එහා පැත්ත පේන මචං. හිල් කරලා තියෙන ඔය. හරි. හිල් කරලා මේ හැඩයට කපන් ආවා මචං. මේ බෝතලෙට ගන්න විදිහට අපි මෙතන මෙහෙම අයි කරලා මේක මැටි වලින් වහනවා මචං. හරිද? මේ විදිහට මැටි වලින් වහනවා. මේ මෙතන මේක ඇතුළට දාලා මැටි වලින් වහනවා. වහලා ඊට පස්සේ අපි වතුර ගෙනාවා මචං දාගන්න. වතුර මචං බිලි ගෙඩියක් ගෙනාවා. බිලි සුපිරිය බිලි කජු පුහුලමක් ගෙනාවා. කජු පුහුලම ඊට පස්සේ මචං මේ සීනි වෙනුවට අපි දාන්නේ මේ මී පැණි මචං. ඔරිජිනල් මේ මී පැණිය. මේක කලවන්න මේක මම්ම ගත්ත මී පැණි එකක් මචං. මේ සුපිරි මී පැණි එකක් ඈ. සීනි වෙනුවට ඒක දාපුවම පට්ට. ඊට පස්සේ දින මචං DCL. DCL වලට අමතරව අපි මචං ගෙනාවා මේ මචං මේ මෙතන තියෙන මචං මේ මොනවද හාතවාරිය කොළ දෙක තුනක් හාතවාරිය දාපුවම මචං ගුණයි. ඊන මචං අපි මේ දැන් වඩිය අපි මුලින්ම අපි මුට්ටිය හදාගන්න කොහොමද කලමනා සකස් කරගන්නේ කියලා බලමු. මොඩිෆයි යද්දා YouTube channel එකේ ඉතින් මොඩිෆයි යද්දා තමයි මේ මී පැණි දාලා පළවෙනි වතාවට මේ වලතුරු වඩිය පෙරන්නේ. ඉන්න ගැම්මට සප් එක ඕනේ කොල්ලනවා.